තෙරුවන් සරණයි හෂාන් රත්නායක පුතේ. අද ඔයාගේ උපන්දිනය නිමිති කරගෙන පිරිකර මුදල් මට පරිත්‍යාග කළා. ඒ වගේම පින්වත් ඔයා මේ ලෝකයට ඉපදුනේ බොහෝම අමාරුවෙන් ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන. ඒක විස්තර කරතතින් පුතේ එක්තරා ගොවියෙක් කුඹුරක් සීසානවා. හැබැයි මුර්ගසන් වර්ෂාවක් වහිනකොට මේ ලියදු පිරීලා ඉතිරිලා යනවා. එහෙම මොහොතක මේ ගොවියා අර වියගහ අමතක කරලා ගෙදර යනවා. මේ වියගහ ලියද්දට ඇලෙන් දොලෙන් ගඟෙන් මොහොතෙන් මොහොතට ගිහිල්ලා ගොළු මුහුදේ පතිත වෙනවා. ඒ පතිත වුණාට පස්සේ මේ ගොළු මුහුදේ පතුලේ ඉන්නවා එක ඇහැක් පේන කැස්බෑවෙක්. මෙයා අවුරුදු 100කට එක වතාවයි හිරු එළිය දකින්න උඩට එන්නේ. අන්න එහෙම එන අවස්ථාවක අර වියගහේ සිදුරෙන් ඒ පේන ඇහැ තියලා හිරු එළිය බලනවා වගේ අති දුෂ්කර අවස්ථාවක් මේ මනුෂ්‍යාත්ම භාවය ලැබපු එක. ඉතින් පුතේ නිකන් ඉන්නකොට මොහොතක් හිතන්න බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට කල්පනා කරලා බලන්න මගේ පුතා. ඇයි මම ඉපදුනේ? මාව ඉපැද්දුවේ කවුද? මාව ඉපැද්දපු හේතු මොනවද? මෙහෙම හිතන්න. මෙහෙම හිතනකොට ඔබගේ ප්‍රඥාව වැඩෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පිණිසමයි. ඇයි අපි ඉපදුනේ පුතේ? පෙර කර්ම, සංස්කාර කර්ම පොඩි ගොඩ ගැහුණු නිසා. ඉතින් ඒ නිසා තමයි අපි ඉපදුනේ. ඉතින් බුදු පියාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙනකොට කාලය, දීපය, දේශය, කුලය, මව් මෙන්න මේ පස් මහා බැලුම් බැලුවා. අපිටත් ওই ටික ඔහොමම තියෙනවා. ඉතින් ඉපදෙන දිහාව එතකොට දෙමව්පියෝ කවුද? සහෝදරයෝ කවුද? දරුවෝ කවුද? එතකොට කොයි මොහොතක කොතනකද කර්මය ඵල විපාක දෙන්න තියෙන්නේ? මේ සියල්ල සමග අපේ රූපය පවා කර්මානුරූපවයි. ඒ වගේම තමයි අපිට යම්කිසි ප්‍රඥාවක් ලැබිලා තියෙනවා නම් ඒ ප්‍රඥාවේ අඩු වැඩි භාවය පවා අපිට ලැබිලා තියෙන්නේ කර්මානුරූපවයි. එතකොට එහෙම වෙනකොට පුතේ හිතන්න මේ කර්මය ලෝකේ තියෙන හොඳම නඩුකාරයා. මෙයා නඩු අහන දවසට ලෝයස්ලා නැහැ. තින්දු විතරයි. ඉතින් ඒක නිසා ඔබ කරගන්න යම් කුසල සම්භාර ධර්මයක් ඇද්ද අද දිනේ ඔබට මත්තු මේ සසර දුකින් එතර වීම පිණිසම හේතුපකාරයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයා පින්කම් කරනකොට පුතේ හිතන්න අදිෂ්ඨාන කරගන්න ඉලක්කයක් ඕනේ. ඔයාගේ යම් ඉලක්කයක් තියෙන්න නැතිනේ දැන් ඔයා ඔය ඉන්න තත්ත්වය අනුව කරන රැකියාව අනුව. හැබැයි ඔය ඉලක්කය පුතේ අපිට සසර දුකින් එතර වෙන්න මදි. ඉපදීම කියන්නේ දුකක් විතරයි. කවදාකවත් ඒකේ සැපක් අපිට පේන්නේ නැහැ. ඒක නිසා නිතරම ඉලක්කයක් තියාගන්න සංසාර දුකින් එතර වෙන්න ඕනේ. මේ කෝඩු හද යන ගමන නතර කරන්න ඕනේ. භව නිරෝධය පිණිස කටයුතු කරන්න ඕනේ. මේ කරපු පින්කම් ඔයා නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න එහෙම නැත්නම් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස හේතුපකාරයක් වේවා කියලා නිතරම අදිෂ්ඨාන කරගන්න. එහෙම නැති වුණොත් ජීවිතයේ අන්තිම කාලය වෙනකොට අපි අසරණ වෙනවා. අපේ අත් දෙක හැමදාම අපිට හයිය නැහැ. අපේ දෙපය අපිට හැමදාම හයිය නැහැ. බණ පොතක් බලන්න ඕන කාලෙට අපේ ඇස් දෙක පේන්නේ නැතුව යනවා. දහමක් අහන්න ඕනි කාලෙක අපේ කන් දෙක ඇහෙන්නේ නැතුව යනවා. ඉතින් පුළුවන් කාලේ මේ දෑත දෙපයින් වැඩක් කරගන්න ඕනේ. ඒ වගේම පුතේ මුතු බෙල්ලන්ගේ ජීවිතේ හරි පුදුමාකාර එකක්. මුතු බෙල්ලගේ කට හරිම තුනී. ඉතින් මේ කට ඇතුළට දෝවිල ගියාම එයාට හරි අමාරුයි.
ඒ දූවිලි වෙලාගෙන ඇඟෙන් ද්‍රාවණයක් පිට වෙනවා. ඉතින් මේවා ටික ටික ලොකු වෙලා මුතු ඇටයක් වෙනවා. අවුරුදු 15ක් විතර ගියපුවාම තමයි මේ මුතු ඇටේ හැදෙන්නේ. ඉතින් ඔයත් පුළුවන් නම් ඔයාගේ ජීවිතයට අද වගේ උතුම් දවසක පුළුවන් නම් ධර්මයේ ශ්‍රවණය කරලා එක විනාඩි 5ක් හෝ භාවනා කරලා මේ මුතු බෙල්ලගේ මුතු ඇටේ වගේ වටිනාකමක් එක් කරගන්න ඕනේ. අපේ ජීවිතයට හැලහැප්පීම් ඕන තරම් එනවා. ප්‍රශ්න කරදර ඕන තරම් එනවා. හැබැයි පුතේ මතක තියාගන්න පතොක් ගහ ඉඩෝරේට හුරු වුණා. ඒ වුණාට වැස්ස හොයාගෙන ගියේ නෑ. එයා ඉඩෝරේට හුරු වුණා. 5000 කොලයක් මගේ අතේ තියෙනවා. මං ඒක පොඩි කරලා විසික්කත් හැමෝම අත්ගෙන් අහනවා මම කාටද මේ 5000 කොලේ ඕනේ කියලා. හැමෝම අත උස්සයි. ඇයි පුතේ පොඩි වුණත් කිලිටි වුණත් ඒකේ වටිනාකම අඩු වෙලා නෑ. එහෙමයි අපේ ජීවිතවලට වටිනාකමක් එකතු කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා නිතරම අදිෂ්ඨාන කරගන්න මේ ඝෝර වූ භයංකර වූ සංසාර දුකෙන් මමත් ඈතර වෙන්න ඕනේ කියන තීරණය තියාගන්න. පුතේ බ්‍රහ්ම කයක් ලැබිලා තියෙන්නේ නිවන් දකින්නයි. දේව කයක් ලැබිලා තියෙන්නේ නිවන් දකින්නයි. මනුෂ්‍ය කයක් ලැබිලා තියෙන්නේ නිවන් දකින්නයි. බෝධිසම්භාර ධර්ම පුරණ උත්තමයෝ පහළ වෙන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාත් පහළ වෙන්නේ මේ උතුම් මනුස්ස ලෝකේ. ඉතින් අපමණ දුර්ලභ වූ මේ ලැබූ මනුෂ්‍යාත්ම භාවයේදී මේ හය දොර නිවන් පිණිස පරිහරණය කරන්න පුරුදු වෙන්න ඕනේ. අපි ඇහෙන් රූප බලන තාක්කල් මේ කෝඩුව පණ ගහලා තියෙයි. කනින් ශබ්ද අහන තාක්කල් මේ කෝඩුව පණ ගහලා තියෙයි. නාසයෙන් ගඳ සුවඳ ලබන තාක්කල් මේ කෝඩුව පණ ගහලා තියෙයි. මේ දිවෙන් රස ලබන තාක්කල් මේ කෝඩුව පණ ගහලා තියෙයි. මේ කයෙන් ස්පර්ශය ලබන තාක්කල් මේක පණ ගහලා තියෙයි. අපිත් මුලා වෙලා සසරේ යයි. ඈතර වීමක් නැති වෙයි. ඉපදෙන මැරෙන ලෝකේ අපි අතරමං වෙයි. අපි අවිද්‍යාවෙන් මුලා වෙයි. ඒ නිසා අදිෂ්ඨාන කරගන්න මම කොහොමදවත් මෙතෙන් පටන් හෝ සංසාරේ අතරමං නම් වෙන්නේ නැහැ. ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන පංච බල ධර්මයන් මේ පංච බල ධර්මයන් සුවසේ අභිවර්ධනය කරගෙන සසර දුකෙන් එතර වෙනවා කියලා. හැදුවැඩු මව්පිය ගුරුවර උපාධ්‍යයන් වහන්සේලාටත් ඔබගේ නමින් පිනක් අත්පත් වේවි. ඒ වගේම ඔබ කරන්නා වූ පින්කම් සඳහා ඔබ මෙලොව වාසය කරද්දීම දෙව් විමන් ඔබට තැනේවි දිව්‍ය ලෝකවල. ඉතින් සීල ගන්ධෝ අනුත්තරෝ සිල්වතාගේ ගුණ සුවඳ දස දිසාවෙම පැතිරලා යනවා. සුමන සමන් මල්, දෑ සමන් මල්, රෝස මල් ආදී මල්වල සුවඳ අප්‍රමාණ, හඳුන් කූරුවල සුවඳ, විවිධ සුවඳ වර්ග මේ ලෝකෙ තියෙනවා. හැබැයි ඒ සුවඳ හමන්නේ ඊටාම කෙටි දුරකට විතරයි. හැබැයි පුතේ ඔබේ ගුණ සුවඳ හමාවි දසත සිව් දිගන්තය පුරාම හමාවි. දිව්‍ය ලෝක තලවලට පවා හමාවි. ඉතින් එහෙම සුවඳවත් පුතෙක් බවට පත් වෙන්න අදිෂ්ඨාන කරගන්න. පුතේ අපි යම්කිසි ප්‍රශ්නයක් ආපුවාම අපි හිතන්නේ ඉස්සෙල්ලම මේ විශ්වයෙන් නිදහස් වෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් බැඳීම් වලින් නිදහස් වෙන්න ඕනේ කියලා. එහෙමත් නැත්නම් ඥාතීන්ගෙන් නිදහස් වෙන්න ඕනේ කියලා. එහෙමත් නැත්නම් අනවශ්‍ය ප්‍රශ්න කරදර වලින් මිදෙන්න ඕනේ කියලා. ඉස්සෙල්ලා පුතේ මේ සියල්ලන්ම නිදහස් වෙන්න කලින් අපි නිදහස් වෙන්න ඕනේ තමන්ගෙන්. තමන්ගෙන් නිදහස් වුණාම සියලුම ප්‍රශ්න වලින් නිදහස් වුණා. අඩුපාඩු වලින් නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නැත්තම් තමන්ගේ අඩුපාඩු වලින් තමන් නිදහස් වෙන්න ඕනේ. ඉතින් තමන් තුළින් තමයි මේ නිදහස දකින්න ඕනේ. එහෙම තමන් තුළින් ඒ නිදහස දකින්න පුළුවන් නම් මේ ලෝකේ ප්‍රශ්න නැහැ. ඔක්කොම ප්‍රශ්න වලින් එයා නිදහස් කෙනෙක් වෙනවා. ඉතින් ඒක නිසා හැම මොහොතකම භව නිරෝධය පිණිස වඩන්න කරන පින්කම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්
දකින්න ජීවිතය Tamanට අයිති මේ කය මේ ලැබපු කය Tamanට අයිති එකක් නෙවෙයි කියලා හිතන්න මේ කය මහා පොළොවට කවදා හරි පස්සිලා යන දෙයක් කියලා හිතන්න බලන්න අපේ කයේ තියෙන වෙනස පුතේ දිරපු ගහක් තියෙනවා ඒ ගහේ අර දර ටික අරගෙන අපිට වතුර මුට්ටියක් උණු කරලා බොන්න පුළුවන්. හැබැයි මේ කය මහා පොළොවට දිරලා ගිහලා මේ ඇටසැකිලි කූඩුව ඉතුරු වෙනවනේ. මේ කූඩුවේ මේ ඇටසැකිලි ටිකක් අරගෙන වතුර මුට්ටියක් උණු කරලා කවදාවත් දුන්නොත් කෙනෙක් බොනවද? කවදාවත් කෙනෙක් බොන්නේ නැහැ. ඇයි බොන්නේ නැත්තේ? හේතුව තමයි ඒ තරමට එහෙමවත් වටින්නේ නැති කයක් අපිට ලැබිලා තියෙන්නේ. ඒ වගේම පුතේ මේ ටික හිතන්න මිනිසකින්ම ඉපදිලා මිනිසා ළඟම හැදුණු මිනිසාගේ කර්මතින් අවසන් ගමන් යන මේ මනුෂයාට මිනිස්සෙක් හඳුනා ගන්න බෑ. හරිම දුෂ්කරයි. සමහර පාරවල් තියෙනවා අපිට තනියෙන් යන්න වෙනවා. හයියට තියෙන්නේ ඔබගේ හිතයි උත්සාහයයි විශ්වාසයයි විතරයි. තනිවීම කියන්නේ දුකක් නෙවෙයි. Tamanව හඳුනා ගන්න ලැබෙන උතුම් අවස්ථාවක්. අපි හානුන්ගෙන් හැමදාම සතුටක් බලාපොරොත්තු වෙනවා නම් ඒ තාක්කල් පුතේ ඔබත් මමත් අපි දෙන්නම අසරණයි. සැනසීම තමා තුලින් හොයාගත්තු දාට අපිට කවදාවත් තනිකමක් දැනෙන්නේ නැහැ. ඉතින් පින්නත් ඔයාගේ උපන්දිනය වෙනුවෙන් දයාබර දෙමව්පියොත් මේ මොහොතේ සිහිපත් කරන්න ඕනේ. පුතේ අපි දුකින් නිදහස් වෙන්න කියලා වෑයම් කරනවා. ඒ කියන්නේ අපි සැපේ අයිතිකාරයෙක් වෙනවා. අපි සැපෙන් නිදහස් වෙන්න කියලා වෑයම් කරනවා පුතේ. අපි සැපේ අයිතිකාරයෙක් වෙනවා. හැබැයි Tamanගේ ගේ දොර වත්කම් අතහැරලා සැපෙන් නිදහස් වෙන්න සමහරු හදනවා. එයාට තේරෙන්නේ එයා දුකේ අයිතිකාරයෙක් වෙන්නයි හදන්නේ කියන එක. මේ ලෝකේ හැමදේම අනිත්‍යයි. ඔයා ඒක පිළිගන්නවා ඇති. පිළිගන්නවා නම් ඇයි පිළිගන්නේ? මම කියලා කෙනෙක් ඉන්න නිසා. එහෙමයි දැනගන්නේ. හැබැයි පවතින්නේ කියලා දැනුනේ Taman පවතින නිසා. පවතින් නැති කෙනෙකුට පවතින එකක් පේනවද? එහෙම පේන්නේ නැහැ. ඉතින් ඒක නිසා සමහර පින්නත් දරුවනේ සමහරක් විට පැවැත්ම තුල නැති කෙනෙකුට නොපැවැත්මක් තේරෙන්නේ නැහැ. යම්කිසි කෙනෙක් නොපැවැත්ම තුල ඉන්නවා නම් එයාට මේ ලෝකයේ හැමදේම පේන්නේ නොපැවැත්මෙන්. ඒ වගේම ඇහෙන දේවල් කොහොමද ඇහෙන්නේ? නොපැවැත්මෙන්. ඉතින් මේ හය දොරේම දේවල් පේන්නේ එතකොට නොපැවැත්මෙන්. රාගයේ ඉන්න කෙනෙකුට හය දොරම පේන්නේ රාගයෙන්. ඉතින් කෙනෙක් කර්මානුරූපව අපි හිතමු කෙනෙකුට ගහනවා, බනිනවා, පීඩා කරනවා. මේවා කර්මානුරූපව සිද්ධ වෙන දේවල්. හැබැයි පෙර භවයන් තුල සම්බන්ධතා තියෙනවා ඒවට ගොදුරු වෙ නැත්තන් එක්ක. ඒක නිසා අපිට කවදාකවත් අයිති නැහැ කෙනෙකුට බනින්න අපහාස කරන්න. ඉතින් මම මේ ධර්මයයි කියලා දෙන්නේ. මේ හැම දෙයක් තුළම මගේ බුදු පියාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණස්කන්ධයට මගේ নমස්කාරය වේවා කියලා සාදුකාර දෙන්න. මේ ධර්මය බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ඔයාට කියලා දෙන්නේ. වඩන මාර්ගය නිරෝධයට හරව ගන්න පුතේ. එතකොට අපිට හැමදේම පේන්නේ නිරෝධයෙන්. අපි වඩන මාර්ගය තුල පේන දේවල්, ඒ වගේම ඇහෙන දේවල්, දැනෙන දේවල්, අපි හිතන දේවල් මෙන්න මේ ආයතන 6 එක්ක 6 දොර එක්ක අපි ගනුදෙනු කරන නාම රූප සංඥා සංස්කාර ධර්ම නිරෝධයට සාපේක්ෂව පේන්නේ නැතිව ඒ වගේම ඒක තුල පැවැත්මක් පේනවා නම් මාර්ගය හරිද? වැරදිද? මාර්ගය වැරදි. එහෙනම් මාර්ගය නිරෝධයට සාපේක්ෂව අපි නිවැරදි කරගන්න ඕනේ. මොනවද කරන්න ඕනේ? නිරෝධයට අනුව මාර්ගය වඩන්න ඕනේ. පුතේ ඔයා හදාගත්තු ලෝකයේ වටිනවා කියලා සිතිවිලි හදාගෙන ඇත්තේ. හැබැයි ඔබ ඒ හදාගත්තු ලෝකය දිහා බලන්න ආයතන 6 දොරෙන්. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්. ඉතින් ඒක මෙහෙම 6 දොරෙන් බලනකොට ඔයාට යම් තැනක් ඇති දුක හිතෙන තැන්, දරා ගන්න බැරි තැන්. එහෙම තැන් හමු වෙන්නේ නැති.
ඉතින් එහෙම මොහොතක ඔයා කල්පනා කරලා බලන්න තමන්ව අවුල් කළේ තමන්ගේම සිතිවිලිමයි. තමන්ට උපරිම වෙනස්කම් කළෙත් අල්ලපු ගෙදරින්ද නෑ. තමන්ගේම සිතිවිලිමයි. ඉතින් මේ 6 12 ඇලෙන ගැටෙන තරමට අපිට තියෙන්නේ දුක විතරයි. ඉතින් සංසාරේ මෙහෙම ගොඩ ගහපුවා කොච්චරක්ද? ඔබ යන පාර වෙනස් කරගන්න පුතේ. ලෝකයේ සිතිවිලි වෙනස් කරපු තැනක සදාතනික සැනසීම තියෙන බව තේරුම් ගන්න. ඔබ වෙනස් වෙලා අපි භාග්‍යවතුන් වහන්සේ දා 2600කට පෙර කී දහම තුල ඔබ පතිත වෙන්න. ඒ දහම අදහන්න. ඔබත් දකින්න ලෝකයේ දිහා නුවණින් බලන්න. ඇලෙන්න එපා, ගැටෙන්න එපා. මැදින් බලන්න. එතකොට අපිට ජීවිතයේ යහපතක් උදාපත් කරගන්න සම්දිස්ථානය හමු වෙනවා. මග වරදින්නේ නැහැ. පුතේ ඔයා හදාගත්තු ලෝකයේ වටිනවා කියලා සිතිවිලි හදාගෙන ඇත්තේ. හැබැයි ඔබ ඒ හදාගත්තු ලෝකය දිහා බලන්න ආයතන හය දොරෙන්. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්. ඉතින් ඒක මෙහෙම හය දොරෙන් බලනකොට ඔයාට යම් තැනක් ඇති දුක හිතෙන තැන්, දරා ගන්න බැරි තැන්, එහෙම තැන් හමු වෙන්න ඇති. ඉතින් එහෙම මොහොතක ඔයා කල්පනා කරලා බලන්න තමන්ව අවුල් කළේ තමන්ගේම සිතිවිලිමයි. තමන්ට උපරිම වෙනස්කම් කළෙත් අල්ලපු ගෙදරින්ද නෑ. තමන්ගේම සිතිවිලිමයි. ඉතින් මේ 6 12 ඇලෙන ගැටෙන තරමට අපිට තියෙන්නේ දුක විතරයි. ඉතින් සංසාරේ මෙහෙම ගොඩ ගහපුවා කොච්චරක්ද? ඔබ යන පාර වෙනස් කරගන්න පුතේ. ලෝකයේ සිතිවිලි වෙනස් කරපු තැනක සදාතනික සැනසීම තියෙන බව තේරුම් ගන්න. ඔබ වෙනස් වෙලා අපි භාග්‍යවතුන් වහන්සේ දා 2600කට පෙර කී දහම තුල ඔබ පතිත වෙන්න. ඒ දහම අදහන්න. ඔබත් දකින්න ලෝකයේ දිහා නුවණින් බලන්න. ඇලෙන්න එපා, ගැටෙන්න එපා. මැදින් බලන්න. එතකොට අපිට ජීවිතයේ යහපතක් උදාපත් කරගන්න සම්දිස්ථානය හමු වෙනවා. මග වරදින්නේ නැහැ. ඉතින් ඔයාට මේ ලෝකයේ එළිය දකින්නට උපකාර කරපු පින්වත් මෑණියන් වහන්සේවත් අපි මතක් කරන්න ඕනේ. දවසින් දවස නොඹ දැඩිවන දෙසම බලා සෙනෙහෙන් නුඹට අම්මා ආදරය කළා. පායන්නට නොදී නිවසට අඳුරු අලා සඳමින් පුතේ අම්මා ලොව එළිය කළා. තරවටු කළත් දිනයක මා නුඹට පුතේ මේ අම්මාගේ තරහක් නම් නැතිය සිතේ නුඹ ඉකි ගසා හඬ නාහඬ ඇහිලා පුතේ සංගවාගත්තේ කඳුලැලි මා පිසන්නතේ තුන්තිස් පැයේ මහා පොළවට ඔට්ටු වෙලා හරන්දාඩියට නොබෙලේ බිඳු පූජා කළා. දුක උහුලන්න හැමදාකම පුරුදු වෙලා
දෙවියම මගේ අඳුරැති මග එළිය කළා. අතපය වාරෝ නැති දවසක තාත්තට ගත සවි නොමැත වයසට ගිය තාත්තට හිත රිදුමක් නොදී මම මගේ තාත්තට මියනාතුරුම සලකමු අපි තාත්තට. ඉතින් හැදූ වැඩූ මව්පියන්ටත් මේ රැස් කරපු අප්‍රමාණ කුසල් අනුමෝදන් වෙත්වා කියලා මම ප්‍රාර්ථනා කරනු ලබනවා. පින්වත් පුතේ, ඔයා මේ කරගත්තු කුසලානිසංසයන්ගේ අනුහස්යෙන් අනුභවයෙන් ඒ වගේම නවරහදී බුදුගුණ බලය සත්‍යයේ සත්‍යානුභව බලයෙන් සතර දළදා සමිඳුන් වහන්සේ සත්‍යයේ සත්‍යානුභව බලයෙන් ඒ වගේම 84000ක් ධර්මස්කන්ධයේ සත්‍යයේ සත්‍යානුභව බලයෙන් නිදුක් නිරෝගී සුඛී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලැබේවා. බකුල මහරහතන් වහන්සේට වගේම ආයුරාරෝග්‍ය සම්පන්නිය උදාපත් වේවා. ඉසේ සිට පාදයේ දක්වා පාදයේ සිට ශීර්ෂය දක්වා යම්කිසි ග්‍රහඵල දෝෂයක් ඇතනම් නවග්‍රහ දෝෂයක් ඇතනම් වාපික්ෂෙන් දෝෂයක් ඇතනම් මෙපින් බලෙන් දුරු වී යත්වා කරන කියන රැකී ආරක්ෂා කටයුතු ආදිය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක භාවයට පත්වෙත්වා. ඒ වගේම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ වඩ වඩාත් අභිවර්ධනය වෙත්වා. ආයුෂ වර්ණ සැප බල කියන පංච බල ධර්මයන් සුවසේම අභිවර්ධනය වෙත්වා. සීල සමාධි ප්‍රඥා කියන මේ බල ධර්මයන් සුවසේ අභිවර්ධනය